අපි ට්‍රැවල් කරන්නේ ලංකාවෙන් එළිය රටකට මැලේසියාවට. අපි මැලේසියාවලට යන්න තෝරගත්තේ එයා ඒසියා ෆ්ලයිට් එකක්. අපේ බජට් එකේ හැටියට සෙට් වුණ ෆ්ලයිට් එක ඒක. Dear guests, we have just landed at Kuala Lumpur International Airport, Terminal 2. The time now is 5 minutes to 5 in the morning. For your safety, please remain seated. You may now use your mobile phones or tablets in flight mode or connect to your mobile network ලංකාවේ ඉඳලා මැලේසියාවලට යන්න සාමාන්‍යයෙන් පැය 3:00මාරක් විතර යනවා. අපි පාන්දර 5 විතර වුණා කුවාලාලම්පුර එයාපෝට් එකට එනකොට. අපි එයාපෝට් එකෙන් එළියට එනකොට දේ 6:00මාර විතර වෙලා තිබ්බේ. ඒ වෙනකොටත් අපේ ඩ්‍රයිවර් ඇවිල්ලා හිටියේ අපිව ගන්න. කුවාලාලම්පුර එයාපෝට් එකේ ඉඳන් කුවාලාලම්පුර නගරයට කිලෝමීටර් 60ක් විතර තියෙනවා. අපි උදේ කෑම එක ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් අරගෙන අපේ ගමනේ පළවෙනි දවස ආරම්භ කරන්න තීරණය කළා. වැහිබර කාලගුණයත් එක්ක අපි මුලින්ම ගියේ මෙන්න මේ චීන පන්සලට. ඒක මාරම ලස්සන පන්සලක්. සංචාරකයන් වැඩි වශයෙන් මේ පන්සලට එන්නේ මේ පන්සලේ ඇතුලේ වගේම එළියේ තියෙන ඒ චිත්‍ර කැටයම් මූර්ති බලන්න. ඒකෙන් පන්සලට විශාල ආකර්ෂණයක් ලැබෙනවා. මේ තියෙන්නේ ස්ථානා නගර. මැලේසියාවේ රජතුමාගේ නිල නිවස. සංචාරකයෝ විශාල වශයෙන් එන මේ තැනට ඇතුළට යනවා නම් අවසර අරගෙන තමයි ඇතුළට යන්න ඕනේ.
මොකද්ද අපි යන්නේ දැන්? අපි යනවා කොහෙද? සන්නේ ලැගුන්. අද අපේ දෙවෙනි දවස අපි යනවා සන්නේ ලැගුන්. මේන් අපේ ඩ්‍රයිවර් වෙනවා මේ view එක බිල්ඩින් තියෙනවා. සන්නේ ලැගුන් කියන්නේ කුවාලාලම්පූර් නගරයට ආසන්නයේ තියෙන විශාල පාක් එකක්. ඇත්තටම මේක පාක් එකක් කියවට මේක ඇතුලේ තියෙනවා තව පාක් 6ක්. ස්ක්‍රීම් පාක්, වයිල්ඩ් ලයිෆ් පාක්, එක්ස්ට්‍රීම් පාක්, වෝටර් පාක් විදිහට තව පාක් දෙකක් තියෙනවා. මේක ඇතුළට යනකොට අපි හැමෝටම ටැග් එකක් දෙනවා. ඒක අතේ බැඳගෙන තමයි යන්න ඕන. මේක උදේ 10ට තමයි විවෘත කරන්නේ. ඊට පස්සේ රෑ 11 වෙනකම් මේක විවෘතව තියෙනවා. අක්කර 80ක විතර පැතිර තියෙන මේ සන්වේ ලැගුන් එක කොච්චර ලොකුද කියනවා නම් මේකේ කෘත්‍රිම මුහුදක් පවා තියෙනවා. ඒ කෘත්‍රිම මුහුදේ සර්ෆ් කරන්න පුළුවන් තරමට රැලි පවා එයාලා කෘත්‍රිමව නිපදවන විදිහට තමයි එයාලා ඒක හදලා තියෙන්නේ. අපි සන්වේ ලැගුන් එකේ වැඩියෙන්ම හිටිය පාක් එක තමයි වෝටර් පාක් එක. ඒකේ මාර ෆන් ගේම් ගොඩක් තියෙනවා කරන්න. ලොකු අයට වගේම පොඩි අයටත් වෙනම සෙල්ලම් කරන්න පුළුවන් වෝටර් පාක් එකක් ඒකෙම හදලා තියෙනවා. තුන්වෙනි දවසේ උදේම අපි ගියා මැලේසියාවේ තවත් ප්‍රසිද්ධ ස්ථානයක් වන බටු කේව්ස් වලට. මේක කුවාලාලම්පූර් නගරේ ඉඳන් කිලෝමීටර් 13ක් විතර ඈතින් තමයි තියෙන්නේ. මෙන්න මේ මුරුගන් ප්‍රතිමාව නිසා තමයි මේ බටු කේව්ස් මැලේසියාවේ වගේම ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. සංචාරක ආකර්ෂණය දිනා ගන්න තවත් එක හේතුවක් තමයි මෙන්න මේ පාට පඩිපෙළ. මේ පාට පඩිපෙළෙන් උඩට ගිහිල්ලා තමයි මෙන්න මේ ගුහාව ඇතුළට යන්න තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන හින්දු කෝවිලක්. ඇත්තටම මේ බටු කේව්ස් වල තියෙන්නේ හින්දු කෝවිලක්.
මටු කේව්ස් වලින් පස්සේ අපි ජෙන්ටින් හයිලන්ඩ් යන්න තීරණය කරා. කුවාලාලම්පූර් නගරේ ඉඳන් කිලෝමීටර් 60ක් විතර දුරින් තමයි ඒක තියෙන්නේ. මේ ජෙන්ටින් හයිලන්ඩ් කියන්නේ කඳුකර ප්‍රදේශයක තියෙන විශාල shopping mall එකක්. මේකට යන්න තියෙන පාරත් ඒ වගේ තමයි. කඳු වංගු සහිත පාරකින් තමයි මේ ජෙන්ටින් හයිලන්ඩ් වලට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ දැක්කාම ආස හිතෙන ඒ වගේම පුදුම හිතෙන චොක්ලට් කඩයක්. මේක එක එක රසයේ එක එක වර්ගයේ චොක්ලට් අපිට ගන්න පුළුවන්. මෙතන ඉඳන් ජෙන්ටින් හයිලන්ඩ් වලට කේබල් කාර් වලින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාර දිගේ ගිහිල්ලා ජෙන්ටින් හයිලන්ඩ් වලට යන්න පුළුවන්. කේබල් කාර් එකේ යන එක නම් මාරම අත්දැකීමක් වුණා. වලාකුළු අතරින් වැස්සත් එක්ක තමයි අපි කේබල් කාර් එකේ ජෙන්ටින් හයිලන්ඩ් වලට ගියේ. මේක ඇත්තටම තට්ටු 6ක් විතර තියෙන විශාල shopping mall එකක්. ඇතුළට ආවට පස්සේ හිතා ගන්න බෑ මේ වගේ shopping mall එකක් මේ වගේ තැනක තියෙයිද කියලා. ලොකු අයට වගේම මේකේ පොඩි අයට සෙල්ලම් කරන්න වෙනම පැත්තක් තියෙනවා. ඇත්තටම මේක ඇතුළට ආවම වෙලාව යනවා නම් තේරෙන්නේම නැහැ. සෑහෙන්න ගේම්ස් ප්‍රමාණයක් තියෙනවා. ලොකු පොඩි ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. මේකේ කරන්න තියෙන ගේම්ස් බලන්න තියෙන දේවල් එක්ක වෙලාව යනවා තේරෙන්නේ නැහැ වගේම එයාලා ට්‍රික් එකක් විදියට යූස් කරලා තියෙනවා. මේකේ කොහෙවත් ඔරලෝසු හයි කරලා නැහැ. අපිට වෙලාව බලා ගන්න ඕන නම් අපි ළඟ තියෙන ඔරලෝසුවකින් තමයි වෙලාව බලා ගන්න වෙන්නේ.
විදිහට තමයි ජෙන්ටින් හයිලන්ඩ් වල අපේ දවස ගෙවුනේ. හතරවෙනි දවසේ අපි හිතුවා කුවාලාලම්පුර් සිටි එකේ ඇවිදින්න. ඇත්තටම මේකේ වාහනයකින් යනවට වඩා පයින් යනකොට තමයි සිටි එකේ ලස්සන බලන්න පුළුවන්. කුවාලාලම්පුර් නගරයට එන සෑම සංචාරකයෙක්ම වගේ කරන්න ආස දෙයක් තමයි මෙන්න මේ බුකිපින් ටෑම් වල ජලාන් අලෝර් ස්ට්‍රීට් ෆුඩ් try කරන එක. ඇත්තට මේක මාරම අත්දැකීමක්. මිනිස්සු දහස් ගාණක් හවස් වෙනකොට එනවා මේ බුකිපින් ටෑම් වලට ස්ට්‍රීට් ෆුඩ් try කරන්න. සමහර රෙස්ටුරන්ට් වල නම් මෙන්න මේ විදිහේ පණ පිටින් ඉන්න මාළු තමයි එයාලා අපිට ඉවලේ හදලා ගෙනත් දෙන්නේ. රෙස්ටුරන්ට් එක ඉස්සරහා මෙන්න මේ විදිහේ මාළු ටැංකිය වල පොකිරිස්සෝ දැල්ලෝ ඒ සීෆුඩ් හදන්න ගන්න අනික් මාළු ಜಾති මේ විදිහට පණ පිටින් ඉන්නවා. අපේ ඕඩර් එකේ හැටියට එයාලා ඒ වෙලාවේ උන් අල්ලලා අපිට හදලා ගෙනත් දෙනවා. කෑම කන අයගේ රසවින්දනයේට සමහර අය මෙන්න මේ විදියට ලස්සනට සින්දු කියනවා. I try to read
ඔයාලට කුවාලාලම්පූර් ඇවිල්ලා ලංකාවේ කෑමම කන්න ඕන නම් මෙන්න මේ ලංකාවේ කොල්ලෝ සෙට් එකක් කරන තැබෑරුම කියන කඩේට ගියා නම් කන්න පුළුවන්. ලංකාවේදී කනවා වගේම ඒ රහටම යාලා ඒ කෑම ටික හදලා දෙනවා. ලංකාවේ සින්දුවක් අහන ගමන් චිල් එකේ කෑම ටික කන්න පුළුවන් මේ කඩේට ගියා නම්. ඉතින් අපේ මැලේසියා ටුවර් එකේ 5 වෙනි දවසේ නැත්තම් අන්තිම දවසේ අපි ගියා ටිකක් ඇවිදින්න. දවල් වෙන්න කලින් අපි අතර වෙලා හිටිය හොටෙල් එකට ඇවිල්ලා අපි ලැගේජ් ඔක්කොමත් අරගෙන කුවාලාලම්පූර් ටවුන් එක මැද්දෙන්ම අපි හවස් වෙනකොට එයාපෝට් එකට ගියා. අපේ ෆ්ලයිට් එක රෑ තිබ්බ නිසා අපි හවස් වෙනකොට එයාපෝට් එකේ ඉන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දවස් 5ක් මැලේසියාවල හිටියේ. ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරගෙනම යන්න.